ආයුබෝවන් ළමයි සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා දහම් දිසානායක YouTube නාලිකාවට. අද අපි ඉතින් සුපුරුදු විදිහට පටන් ගන්න හදන්නේ පළවෙනි ප්‍රමිතිය අද අපි ඉගෙන ගන්නේ LKS 8 කියන ප්‍රමිතිය තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට මොකද්ද මේ LKS 8 කියලා කියන්නේ? ගිණුම් කරන ප්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි. මේක තමයි අපි කතා කරන්න යන ප්‍රමිතිය. එහෙනම් අපි ඉතින් ප්‍රමිතියේ තියෙන සියලුම සිද්ධාන්ත කොටස් සහ සියලුම සිද්ධාන්ත කොටස් ඒ වගේම මේකේ ඇත්තටම මේ ප්‍රමිතියත් මොනවද කතා කරන්න කියලා කතා කරගෙන යමු. එහෙනම් ඉස්සරෝම අපි ඔබලමු කතා කරලා ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද? ගිණුම් කරන ප්‍රතිපත්ති. මොකද්ද ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියන්නේ? ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. වාර්තාකරණ ඒකකයක් විසින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන විශේෂිත මූලධර්ම, පදනම්, සම්මතයන්, රීතීන් වලට කියනවා මොකද්ද? ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියනවා. මොකද්ද ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියන්නේ? වාර්තාකරණ ඒකකයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන විශේෂිත මූල ධර්ම, පදනම්, සම්ප්‍රදායන්, රීතීන් වලට කියනවා මොකක් කියලාද? ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියනවා. ඔන්න ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද එහෙනම්? වාර්තාකරණ ඒකකයක, වාර්තා පිළියෙල කරන ඒකකයක, ඒ කියන්නේ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන විශේෂිත මූල ධර්මයන් තියෙනවා. විශේෂිත පදනම් තියෙනවා. සම්ප්‍රදායන් තියෙනවා. රීතීන් වලට කියනවා මොනවද? ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා කියනවා. ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා කියනවා. මෙතන මට පොඩි කාරණාවක් මෙන්න මෙහෙම කියලා දෙන්න තියෙනවා. එතකොට ප්‍රමිතයි ගිණුම් කරන ප්‍රතිපත්ති සමානයිද? ප්‍රමිතයක් කියලා කියන්නේත් මෙන්න මෙහෙම දෙයකටනේ. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන විශේෂිත මූලධර්ම පදනම් ඇතුළත් වෙලා තියෙන දෙයකට තමයි කියන්නේ ප්‍රමිතයක් කියලා. එතකොට පදනම ප්‍රතිපත්ති ප්‍රමිතයි සමානයිද? නැහැ. මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. මම මේක පොඩ්ඩක් මෙහෙම පෙන්නන්නම්. දැන් අපි හිතමු මේ ලොකු කොටුව තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා. ගිණුම් කරන ප්‍රතිපත්ති. මේ ගිණුම් කරන ප්‍රතිපත්ති ඇතුලේ තියෙන තව එක දෙයක් තමයි ගිණුම් කරන ප්‍රමිත කියලා කියන්නේ. පැහැදිලිද? ගිණුම් කරන ප්‍රතිපත්ති ඇතුලේ තියෙන තව එක දෙයක් තමයි ගිණුම් කරන ප්‍රමිත කියලා කියන්නේ. අපි ඉතින් මේ ප්‍රමිත ඇතුලේ A level syllabus එකේ අපි ප්‍රමිත 9ක් කතා කරනවා. මේකේ ඇතුලේ තමයි ප්‍රමිත තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න මම ආයේ ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. වාර්තාකරණ ඒකකයක ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනවා කියන්නේ කාටද? මූල්‍ය ප්‍රකාශන බාහිර පාර්ශවයන් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන විශේෂිත මූලධර්ම, පදනම්, සම්ප්‍රදායන්, රීතීන් වලට කියනවා මොකද්ද? ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියනවා. ගිණුම් කරන ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඉදිරිපත් කරන්නේ කාටද? අපි සංකල්පනාත්මක රාමුවේදී කතා කරනවා පාර්ශවයන් හතරක්. ප්‍රධාන බාහිර පාර්ශවයන් හතරක් කතා කරනවා. කවුද? දැනට සිටින ආයෝජකයන්, අපේක්ෂිත ආයෝජකයන්, ඊළඟට ආය කවුද ඉන්නේ? දැනට සිටින ආයෝජකයන්, අපේක්ෂිත ආයෝජකයන්, ණය සපයන්නන්, අනිකුත් ණය හිමියන්. අන්න ඒ කට්ටිය තමයි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ.
ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන විශේෂිත මූලධර්ම මොනවද භාවිතා කරන මූලධර්ම විශේෂිත පදනම් මොනවද භාවිතා කරන පදනම් සම්ප්‍රදායන් අතීතයේ ඉඳන් ව්‍යාපාරයේ අරගෙන ආපු සම්ප්‍රදායන් තියෙනවා සම්ප්‍රදායන් රීතීන් වලට කියනවා ගිනුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියනවා ඒ කියන්නේ මිනිස්සෙක්ටත් තියෙනවනේ තමන් අතීතයේ ඉඳන් අරගෙන ආපු සම්ප්‍රදායන් වගේ දේවල් මගේ ප්‍රතිපත්ති කියලා කියන්නේ අන්න ඒ වගේ ගිනුම් කරන එකක් තියෙනවා සම්ප්‍රදායන් මෙන්න මේ හැම එකකම එකතුවකට කියනවා මොකද්ද ගිනුම් කරන ප්‍රතිපත්තියක් කියලා කියනවා මං හිතනවා තේරෙන්නේ නැති කියලා මං යනවා ඊළඟ කොටසට තාම ගිනුම් කරන ප්‍රතිපත්ති කතා කරන්නේ එතකොට ගිනුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම ගිනුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම ගිනුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා මොනවද ගිනුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන් ආකාර දෙක මෙන්න මේ දෙක තමයි ආකාර දෙක ගනුදෙනුවක් හා සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමිතයක් විශේෂයෙන් අදාළ වෙනකොට ඒ ප්‍රමිතය ගිනුම් කරන ප්‍රතිපත්තියක් විදිහට තෝරාගත යුතුයි ඊළඟට කළමනාකරන තීරණයක් ලෙස ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන් එහෙනම් කොහොමද ගිනුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන් ආකාර දෙක ඔන්න මම ලියනවා ගිනුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන් ආකාර දෙකයි තියෙන්නේ මොනවද තෝරා ගන්න පුළුවන් ආකාර දෙක ගනුදෙනුවක් හා සිද්ධියක් සම්බන්ධයෙන් ගනුදෙනුවක් හා සිද්ධියක් සම්බන්ධයෙන් ගනුදෙනුවක් හා සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමිතයක් විශේෂයෙන් අදාළ වන විට highlight කරගන්න ඕනේ ප්‍රමිතයක් විශේෂයෙන් ප්‍රමිතයක් විශේෂයෙන් අදාළ වන විට ගනුදෙනුවක් හා සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමිතයක් විශේෂයෙන් අදාළ වන විට ඒ ප්‍රමිතය ප්‍රතිපත්තියක් විදිහට ප්‍රතිපත්තියක් ලෙස තෝරාගත යුතුයි ගනුදෙනුවක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමිතයක් විශේෂයෙන් අදාළ වෙනකොට ඒ ප්‍රමිතය ප්‍රතිපත්තියක් විදිහට තෝරාගත යුතුයි මොනවද මේකට උදාහරණ ගන්න පුළුවන් ඒ ප්‍රමිතය ප්‍රතිපත්තියක් විදිහට තෝරාගත යුතුයි බලන්න මොනවද මේ උදාහරණ අපිට මේකට උදාහරණ ගන්න පුළුවන් මෙන්න මේ දේවල් ටික LKS දෙකට අනුව තොග පිරිවැය ගණනය කිරීම සඳහා FIFO හෝ WACC භාවිතා කිරීම. ඊළඟට LKS 16ට අනුව දේපල පිරියත මිනුම් කිරීමේදී පිරිවැය අගයේ සිට ප්‍රත්‍යාගරණ අගයට මාරු කිරීම. බලමු උදාහරණ දෙක. LKS දෙකට අනුව තොග පිරිවැය ගණනය කිරීමේදී LKS දෙකට අනුව තොග පිරිවැය ගණනය කිරීමේදී FIFO හෝ WACC භාවිතා කිරීම. FIFO හෝ WACC. FIFO කියලා කියන්නේ මොකද්ද? First in first out. ප්‍රථම නිකුත් කිරීම මේ first in first out කියලා කියන්නේ තොග ගණනය කිරීමේදී අපි LKS දෙක ප්‍රමිතයේදී වැඩිපුර කතා කරනවා මේ FIFO කියන ක්‍රමවේදය ගැන WACC කියලා කියන්නේ බර තබන ලද සාමාන්‍ය මිල ක්‍රමය. Weighted average cost කියලා කියනවා. මෙන්න මේ ක්‍රම දෙක භාවිතා කිරීම තමයි මෙන්න මේකට උදාහරණයක් වෙන්නේ. ගනුදෙනුවක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමිතයක් විශේෂයෙන් අදාළ වන විට ඒ ප්‍රමිතයේ ප්‍රතිපත්තියක් ලෙස තෝරාගත යුතුයි. ඒකට පළවෙනි උදාහරණය තමයි LKS දෙකට අනුව තොග පිරිවැය ගණනය කිරීමේදී FIFO හෝ WACC ක්‍රම දෙකෙන් WACC ක්‍රම භාවිතා කිරීම. ඇයි මේ දෙක විශේෂයෙන් අදාළ වෙන ප්‍රමිතයක් ඒ ප්‍රමිතයේ ප්‍රතිපත්තියක් විදිහට තෝරාගත යුතුයි. ඊළඟට LKS 16ට අනුව මේ LKS දෙකට අනුව LKS 16ට අනුව මොකද්ද දේපල පිරිවැය අගයේ සිට ප්‍රත්‍යාගරණ අගයට මාරු කිරීම. දේපල පිරිවැය ආකෘතියේ කියලා කියනවා. ඉතින් පිරිවැය ආකෘතියේ සිට ප්‍රත්‍යාගණන
ආකෘතියට මාරු කිරීම. මොකක්ද එහෙනම් ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන් ආකාර දෙක. පළවෙනි ආකාරය තමයි මෙන්න මේ තියෙන්නේ. ගනුදෙනුවක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමිතයක් විශේෂයෙන් අදාළ වන විට ඒ ප්‍රමිතයේ ප්‍රතිපත්තියක් ලෙස තෝරාගත යුතුයි. උදාහරණ තමයි අපිට ගන්න පුළුවන් LKS 2 කියලා ගිණුම් කරන ප්‍රමිතයක් තියෙනවා. මේ ප්‍රමිතයට අනුව තොග පිරිවැය ගණනය කිරීමේදී FIFO හෝ WACC ක්‍රම භාවිතා කරන්න කියලා කියනවා. එහෙනම් මේ FIFO හෝ WACC භාවිතා කිරීම දැන් විශේෂයෙන් අදාළ වෙනවා ප්‍රමිතයක් ඒ ප්‍රමිතයේ ප්‍රතිපත්තියක් විදිහට තෝරාගත යුතුයි. LKS 2ට අනුව දේපල පිරිවැය ගණනය කිරීමේදී දේපල පිරිවැය මොකද කරන්නේ? පිරිවැය ආකෘතියේ සිට පත්‍යා ගණන ආකෘතියට මාරු කළ යුතුයි කියලා කියනවා. ඇයි අදාළ බව සහ විශ්වසනීය නියෝජනය ආරක්ෂා කරන්න, වත්කම් වල අව탁සේරු වීම හෝ අධි탁සේරු වීම නැති කරන්න, නිර්වද්‍යතාවය වැඩි කරන්න LKS 16ට කියනවා දේපල පිරිවැය ආකෘතියේ සිට පත්‍යා ගණන ආකෘතියට මාරු කළ යුතුයි කියලා කියනවා. එතකොට එහෙනම් මේ ප්‍රමිතියේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විශේෂයෙන් අදාළ වෙනවා. ඒ හින්දා මොකද කරන්න ඕනේ? මේ ප්‍රමිතියක් විශේෂයෙන් අදාළ වන විට ප්‍රතිපත්තියක් ලෙස තෝරාගත යුතුයි. එහෙනම් ප්‍රමිතියක් තෝරා ගන්න පුළුවන් පළවෙනි ආකාරය තමයි මේ තියෙන්නේ. එහෙනම් ප්‍රමිතියක් තෝරා ගන්න පුළුවන් දෙවෙනි ආකාරය මොකද්ද? දෙවෙනි ආකාරය මොකද්ද? කළමනාකරන තීරණයක් ලෙස ප්‍රමිතියක් තෝරා ගන්න පුළුවන්. කළමනාකරන තීරණයක් ලෙස ප්‍රමිතියක් නොමැති අවස්ථාව කළමනාකරණයේ විසින් සුදුසු ප්‍රතිපත්තියක් තෝරාගත යුතුයි. කළමනාකරණයේ විසින් සුදුසු ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන්. කළමනාකරණය විසින් සුදුසු ප්‍රතිපත්තියක් තෝරාගත යුතුයි. කළමනාකරණයේ විසින් සුදුසු ප්‍රතිපත්තියක් තෝරාගත යුතුයි. කළමනාකරණයේ විසින් ප්‍රතිපත්තියක් තෝරා ගන්නත් පුළුවන්. තෝරා ගන්න පුළුවන් ප්‍රතිපත්තියක් තෝරාගත හැකි ආකාර දෙකයි. ගනුදෙනුවක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමිතියක් විශේෂයෙන් අදාළ වන විට ප්‍රමිතයේ ප්‍රතිපත්තියක් විදිහට තෝරාගත යුතුයි. නැත්නම් කළමනාකරණයේ විසින් සුදුසු ප්‍රතිපත්තියක් තෝරාගත යුතුයි. කළමනාකරණයේ විසින් සුදුසු ප්‍රතිපත්තියක් තෝරා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි ගනුදෙනුවකට ප්‍රමිතියක් විශේෂයෙන් අදාළ වෙන්නේ නැත්නම් අපිට කළමනාකරණයේ විසින් සුදුසු ප්‍රතිපත්තියක් තෝරා ගන්න ඕනේ. හැබැයි කොන්දේසි තියෙනවා. මෙතන මොකද වෙන්නේ? කොන්දේසි සහිතයි. කොන්දේසි සහිතයි. මොනවද කොන්දේසි? මම මෙතන ඕන කරන කොන්දේසි ටික මෙන්න මේ පැත්තෙන් ලියන්න. මෙන්න මෙතෙන් ඕන කරන ටික මෙතන ඉඳන් ලියනවා. කොන්දේසි සහිතයි. මොනවද මේ කොන්දේසි? මේ කොන්දේසි තමයි මොකද්ද? ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහය, කාර්ය සාධනය අදාළ බව හා විශ්වසනීය නියෝජනයකින් යුතුව නිරූපණය විය යුතුයි. පැහැදිලිද? ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය තෝරා ගන්නකොට මුදල් ප්‍රවාහයේ ලාභදායීත්වයේ විශ්වසනීයව නිරූපණය විය යුතුයි. තෝරා ගන්නා ප්‍රතිපත්තිය අදාළ බව හා විශ්වසනීය නියෝජනය කියන ගුණාත්මක ලක්ෂණ වලින් යුක්ත වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? කොන්දේසි සහිතයි ගිණුම් කළමනාකරන තීරණයක් ලෙස කළමනාකරණයේ විසින් සුදුසු ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන්. හැබැයි කොන්දේසි සහිතයි. මොනවද කොන්දේසි? මතක් කරන්න කියපු කොන්දේසි ටික. මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහය, ලාභදායීත්වය, කාර්ය සාධනය විශ්වසනීය ලෙස නිරූපණය විය යුතුයි. විශ්වසනීය ලෙස නිරූපණය විය යුතුයි. ඊළඟ කොන්දේසිය තමයි කළමනාකරණයේ විසින් තෝරා ගන්නා ප්‍රතිපත්තිය අදාළ බව හා විශ්වසනීය නියෝජනය. මේ අදාළ බව හා විශ්වසනීය නියෝජනය කියන ගුණාත්මක ලක්ෂණ වලින් යුක්ත විය යුතුයි.
අදාළ බව හා විශ්වාසනීය නියෝජනය කියන ගුණාත්මක ලක්ෂණ වලින් යුක්ත විය යුතුයි. හරි. එහෙනම් ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න ආකාර දෙකයි තියෙන්නේ. ගනුදෙනුවක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමිතයක් විශේෂයෙන් අදාළ වන විට ඒ ප්‍රමිතයේ ප්‍රතිපත්තියක් විදිහට තෝරාගත යුතුයි. උදාහරණ දෙක කතා කරා. ඒ කියන්නේ ගනුදෙනුවක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රමිතයක් විශේෂයෙන් අදාළ නොවන විට කළමනාකරණයේ විසින් සුදුසු ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන්. හැබැයි කොන්දේසි තියෙනවා. ඒ තෝරා ගන්නා ප්‍රතිපත්තිය මගින් ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහයේ ලාභදායීත්වය, කාර්ය සාධනය විශ්වාසනීය ලෙස නිරූපණය විය යුතුයි. විශ්වාසනීය ලෙස නිරූපණය විය යුතුයි. ඒ වගේම අදාළ බව හා තෝරා ගන්නා ප්‍රතිපත්තිය අදාළ බව හා විශ්වාසනීය නියෝජනය කියන ගුණාත්මක ලක්ෂණ වලිනුත් යුක්ත විය යුතුයි. මෙන්න මෙහෙම තියෙනවා නම් අදාළ ප්‍රතිපත්තිය විදිහට අපිට තෝරා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් මේකට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් මේකටත් උදාහරණයක් කතා කරා. මේ දෙවෙනි අවස්ථාවටත් උදාහරණයක් කතා කරොත් එහෙම මෙන්න මෙහෙම අපිට උදාහරණයක් කතා කරන්න පුළුවන්. රුපියල් 20000ට අඩු වත්කම් වියදමක් ලෙස ආදායම් ප්‍රකාශයට ලියා හැරීම. ඔන්න මොකද කරන්නේ? ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් විදිහට කළමනාකරණයේ විසින් තීරණයක් ගන්නවා. 20000ට අඩු ව්‍යාපාරයේ සුළු උපකරණ තියෙනවනේ. මේ සුළු උපකරණ වියදමක් විදිහට ආදායම් ප්‍රකාශයට ලියා හරින්න ව්‍යාපාරයේ තීරණයක් ගන්නවා. එමගින් මොකද වෙන්න ඕනේ? මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහය, ලාභදායීත්වය, කාර්ය සාධනීය විශ්වාසනීයව නිරූපණය වෙන්නත් ඕනේ. තෝරා ගන්නා ප්‍රතිපත්තිය අදාළ බව හා විශ්වාසනීය නියෝජනය කියන ගුණාත්මක ලක්ෂණ වලින් යුක්ත වෙන්නත් ඕනේ. එහෙනම් මේකට මම උදාහරණයක් ගත්තොත් එහෙම රුපියල් 20000ට අඩු සුළු උපකරණ වියදමක් ලෙස ආදායම් ප්‍රකාශයට ලියා හැරීම. රුපියල් 20000ට අඩු සුළු උපකරණ වියදමක් ලෙස ආදායම් ප්‍රකාශයට ලියා හැරීම. මට මේක පුළුවන් උදාහරණයක් විදිහට ගන්න. එහෙනම් ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න ආකාර දෙක ගැන මං හිතනවා හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. හොඳට පැහැදිලි වුණා නේද? හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ එක තමයි ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි අවස්ථා. ඊළඟ මාතෘකාව ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි අවස්ථා. මොනවද ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන් අවස්ථා? මෙන්න මෙහෙම. පළවෙනි අවස්ථාව තමයි මේකෙත් තියෙන්නේ අවස්ථා දෙකයි. මම අර විදිහටම කතා කරන අවස්ථා දෙක. ප්‍රමිතයක අවශ්‍යතාවය මත ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. ප්‍රමිතයක අවශ්‍යතාවය මත වෙනස් කරන්න පුළුවන්. ප්‍රමිතයක අවශ්‍යතාවය මත ප්‍රතිපත්තියක් ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. එහෙනම් මොනවද මේකට උදාහරණයක් ගත්තොත් එහෙම? ඔන්න මම උදාහරණයක් ගන්නවා. දැන් අපි දේපල පිරියත සම්බන්ධයෙන් කතා කරන ප්‍රමිතය තමයි LKS 16 කියන ප්‍රමිතය. හැබැයි දේපල පිරියත සම්බන්ධයෙන් පෙර පැවතියේ මේ ප්‍රමිතයේ එන්න කලින් පැවතුනේ කොහොමද දන්නවද? දේපල පිරියත ෂෙයා ගණනය කිරීමේදී. දේපල පිරියත ෂය ගණනය කිරීමේදී දේපල පිරියත ෂය ගණනය කිරීමේදී පෙර පැවතියේ අදාළ දේපල පිරියතය වසර මුල ගත්තත්, වසර මැද ගත්තත්, වසර අග ගත්තත් සම්පූර්ණ වර්ෂයටම දේපල පිරියත ෂය කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? සම්පූර්ණ වර්ෂයම සලකා දේපල ෂය
කළ යුතුයි. මෙහෙම තමයි පෙර පැවතියේ. දේපල පිරියත ප්‍රමිතිය සම්බන්ධයෙන්. පැහැදිලිද? හැබැයි LKS 16ට අනුව LKS 16 නව ප්‍රමිතයට අනුව හැබැයි LKS 16 නව ප්‍රමිතයට අනුව මොකද වෙලා තියෙන්නේ? දේපල පිරියතය මිලදීගත් දින සිට තමයි ෂය ගණනය කරන්නේ. දේපල පිරියත මිලදීගත් දින සිට තමයි මොකද කරන්නේ? ෂය ගණනය කරන්නේ. දේපල පිරියත මිලදීගත් දින සිට තමයි ෂය ගණනය කරන්නේ. එහෙනම් මං හිතනවා මේ අවස්ථාව තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඔන්න ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන අවස්ථාවක්. පැහැදිලිද? ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි අවස්ථාවක් තියෙන්නේ දෙකයි. ඒකේ පළවෙනි එක තමයි අපි දැන් මේ කතා කරේ. ප්‍රමිතයක අවශ්‍යතාවය මත මොකද කරන්න ඕනේ? ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේකට උදාහරණයක් මම මේ ලියලා තියෙනවා. දේපල පිරියත ෂය ගණනය කිරීමේදී පෙර පැවතියේ සම්පූර්ණ වර්ෂයටම දේපල පිරියත ෂය කළ යුතුයි. ඒ කියන්නේ දේපල පිරියතේ වසර මුල ගත්තත්, වසර මැද ගත්තත්, වසර අග ගත්තත්, කවද ගත්තත් සම්පූර්ණ වර්ෂයම සලකලා ෂය කරන්න ඕනේ. හැබැයි LKS 16 මේ ප්‍රමිතියට අනුව දේපල පිරියත මිලදීගත් දිනේ සිට තමයි ෂය කරන්න ඕනේ. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. මං යනවා ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන් ඊළඟ ආකාරයට. ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන් කළමනාකරන තීරණයක් ලෙසගත් ප්‍රතිපත්තියක්. කළමනාකරන තීරණයක් ලෙසගත් ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි. කළමනාකරන තීරණයක් ලෙසගත් ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි. කළමනාකරන තීරණයක් ලෙසගත් ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි. හැබැයි මෙතනත් මොනවද වෙන්නේ? කොන්දේසි සහිතයි. කළමනාකරන තීරණයක් ලෙසගත් ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි. හැබැයි කොන්දේසි සහිතයි. මොනවද කොන්දේසි? මෙන්න මේවා තමයි කොන්දේසි. මූල්‍ය තත්ත්වයේ මුදල් ප්‍රවාහයේ කාර්ය සාධනය විශ්වාසනීයව නිරූපණය විය යුතුයි. අර ටිකම තමයි. මූල්‍ය තත්ත්වය මුදල් ප්‍රවාහය කාර්ය සාධනය කැමතිනම් ලාභදායිත්වය මූල්‍ය තත්ත්වය මුදල් ප්‍රවාහය කාර්ය සාධනය ලාභදායිත්වය විශ්වාසනීයව නිරූපණය විය යුතුයි. මූල්‍ය තත්ත්වය මුදල් ප්‍රවාහය කාර්ය සාධනය ලාභදායිත්වය විශ්වාසනීයව නිරූපණය විය යුතුයි. විශ්වාසනීයව නිරූපණය වෙන්න ඕනේ. ඒ වගේම අදාළ බව හා විශ්වාසනීය නියෝජනය කියන මේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ වලින් යුක්ත වෙන්න ඕනේ. මේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ අපි කොහෙද කතා කරන්නේ? සංකල්පනාත්මක රාමුවේ තමයි මේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ කතා කරන්නේ. සංකල්පනාත්මක රාමුව වීඩියෝ එක YouTube channel එකේ සම්පූර්ණ පාඩම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අලුතෙන් බලන ළමයෙක් ඉන්නවනම් සංකල්පනාත්මක රාමුව වීඩියෝ එක බලන්න. එතකොට සංකල්පනාත්මක රාමුවත් හොඳට තේරෙයි. එහෙනම් ඔන්න ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි අවස්ථා දෙකයි. මොකද්ද? ප්‍රමිතයක අවශ්‍යතාවය මත ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. දැන් දේපල පිරියත ගණනය කිරීමේදී පෙර අවදිවල පැවතියේ වසර මුල ගත්තත් වසර මැද ගත්තත් අදාළ දේපල පිරියතේට අදාළව සම්පූර්ණ වර්ෂයටම සලකලා ෂය කරන්න ඕනේ. හැබැයි LKS 16 මේ ප්‍රමිතයට අනුව ඔන්න ප්‍රතිපත්තිය වෙනස් වුණා. මේ ප්‍රමිතයට අනුව මොකද කරන්න ඕනේ? දේපල පිරියත මිලදීගත් දිනේ සිට වසර මැද ගත්තොත් එහෙම වසර වර්ෂයේ භාගයකට තමයි ෂය කරන්නේ. වසර මැද ගත්තොත් එහෙම මේ ප්‍රමිතයට අනුව මිලදීගත් දිනේ සිට ෂය කළ යුතුයි. එහෙනම් ප්‍රමිතයක අවශ්‍යතාවය මත ප්‍රතිපත්තිය වෙනස් කළා. ඊළඟට කළමනාකරන තීරණයක් ලෙසගත් ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි. හැබැයි කොන්දේ සහිතයි. මොකද්ද දැන් කළමනාකරන තීරණයක් ලෙසගත් ප්‍රතිපත්තියක් කියලා කියන්නේ? දැන් අපි කලින් ප්‍රතිපත්තියක් ගත්තා. මතකද? රුපියල් 20000ට අඩු සුළු උපකරණ වත්කමක් විදිහට රුපියල් 20000ට අඩු සුළු උපකරණ
වියදමක් විදියට ආදායම් ප්‍රකාශයට ලියා හරිනවා කියලා ප්‍රතිපත්තියක් ගත්තා. ඒ ප්‍රතිපත්තිය අපි මොකක් හරි හැම ගත්ත ප්‍රතිපත්තියක් කළමනාකරන තීරණයක් ලෙසගත් ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි. හැබැයි ආයේතු ප්‍රතිපත්තිය අපි කලින් ගත්ත ප්‍රතිපත්තිය වෙනස් කළ හැකි. හැබැයි මොනවද? කොන්දේසි සහිතයි. මොනවද කොන්දේසි? මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහය, කාර්ය සාධනය, ලාභදායීත්වය විශ්වාසනීයව නිරූපණය විය යුතුයි. ඒ වගේම අදාළ බව හා විශ්වාසනීය නියෝජනය කියන ගුණාත්මක ලක්ෂණ වලින් යුක්ත විය යුතුයි. අදාළ බව හා විශ්වාසනීය නියෝජනය කියන ගුණාත්මක ලක්ෂණ වලින් යුක්ත විය යුතුයි. අදාළ බව හා විශ්වාසනීය නියෝජනය කියන ගුණාත්මක ලක්ෂණ වලින් යුක්ත විය යුතුයි. හැබැයි තව කොන්දේසියක් තියෙනවා. මොකක්ද අනිත් කොන්දේසිය? මේක අතීතානුයෝගීව සිදු කළ යුතුයි. අතීතානුයෝගීව සිදු කළ යුතුයි. අතීතානුයෝගීව සිදු කළ යුතුයි. මොකද්ද මේ අතීතානුයෝගීව සිදු කරනවා කියලා කියන්නේ? අපි දැන් අදාළ ප්‍රතිපත්තිය ගත්තනේ. දැන් හිතන්නකෝ මේ යන්නේ 2026. 2026 තාම මේ යන්නේ මේ පෙබරවාරි මාසෙනේ. 2025 26 ගිණුම් කාලච්ඡේදය තමයි යන්නේ. හැබැයි අපි හිතමු 2023 වර්ෂය තමයි අපි අර ප්‍රතිපත්තිය ගත්තේ. ඒ කියන්නේ මොකද්ද? 2023 වර්ෂයේ අපි ප්‍රතිපත්තියක් ගත්තා. මොකද්ද? 20000ට අඩු උපකරණ වියදමක් විදිහට ආදායම් ප්‍රකාශය ලියා හරින ප්‍රතිපත්තියක් ගත්තා. හැබැයි අපි දැන් මේ 25 26 ගිණුම් කාල පරිච්ඡේදය දැන් වර්තමානයේදී අපි ආය ප්‍රතිපත්තිය වෙනස් කරනවා. මොකද කරන්න ඕනේ? මේ 20000ට අඩු උපකරණ වත්කමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අපි අරන් යනවා කියලා අපි ප්‍රතිපත්තියේ තීරණයක් ගන්නවා වෙනස් කරනවා. එහෙනම් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම් අතීතානුයෝගීව සිදු කළ යුතුයි කියලා කියන්නේ. ඒ කියන්නේ පෙර වර්ෂවල ඉඳන් නැවත මූල්‍ය ප්‍රකාශන හදාගෙන එන්න ඕනේ. ඒ කියන්නේ අපි 23 ගත්තා නම් 23ට අදාළව ආය මූල්‍ය ප්‍රකාශන හදලා නිවැරදි කරන්න ඕනේ. 24ට අදාළව මූල්‍ය ප්‍රකාශන හදලා නිවැරදි කරන්න ඕනේ. 25ට අදාළව මූල්‍ය ප්‍රකාශන හදලා නිවැරදි කරන්න ඕනේ. අන්න ඒ වගේ මොකද කරන්න ඕනේ? අපි ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම් අතීතානුයෝගීව සිදු කළ යුතුයි. අතීතානුයෝගීව අදාළව සිදු කරන්න ඕනේ මූල් ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම්. පැහැදිලිද? කළමනාකරන තීරණයක් ලෙසගත් ප්‍රතිපත්තියක් වෙනස් කරනවා නම් මං හිතනවා තේරෙන්න ඇති කියලා. ඒකට උදාහරණය දෙන්න තියෙන්නේ දැන් මම ඔය කියපු එකම තමයි. මොකක්ද මං කියපු උදාහරණය? මෙන්න මේක. අපි කලින් ගත්ත ප්‍රතිපත්තිය උනේ 20000ට අඩු උපකරණ වියදමක් විදිහට කොහෙට අරන් යන්නද? ආදායම් ප්‍රකාශයට අරගෙන යන්න. වියදමක් විදිහට ආදායම් ප්‍රකාශයට අරන් යන්න. හැබැයි අපි මේ ප්‍රතිපත්තිය දැන් වෙනස් කරනවා. මොකක් කියලාද? 20000ට අඩු උපකරණ වත්කමක් විදිහට කොහෙටද අපි අරන් යන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අරගෙන යනවා. වත්කමක් විදිහට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අරගෙන යනවා කියලා ප්‍රතිපත්තිය වෙනස් කරනවා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ඒක අතීතානුයෝගීව සිදු කළ යුතුයි. ඒ වගේම මේ කොන්දේසි දෙකත් තෘප්ත විය යුතුයි. මං හිතනවා එහෙනම් ගිණුම් කරන ප්‍රතිපත්ති ගැන හොඳට තේරෙන්න ඇති කියලා. හරි. එහෙනම් මං හිතනවා හොඳට තේරෙන්න ඇති කියලා මේ ගිණුම් කරන ප්‍රතිපත්ති කියන්නේ මොනවද කියලා. එහෙනම් ගිණුම් කරන ප්‍රතිපත්ති ගැන කතා කරනකොට මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවානේ. එහෙනම් අපි ඉස්සරම කතා කරන්නේ ගිණුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? ඊළඟට ප්‍රතිපත්තියක් තෝරා ගන්න ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙක මොකක්ද? ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි ආකාර දෙකයි. ඒ ආකාර දෙක මොකක්ද? දැන් මේ දෙක තමයි මේ තියෙන්නේ බෝඩ් එකේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි යන් අලුත් මාතෘකාවට ගිණුම් කරන ප්‍රතිපත්ති කියන කොටස අපි කතා කරලා ඉවරයි. මේවා ඉතින් තමන් පෝස්ට් කර නෝට් ඩවුන් කරගන්න. එතකොට වටිනවා. ඊළඟ මාතෘකාව තමයි ගිණුම් කරන
ඇස්තමේන්තු වෙනස් වීම. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම. මොනවද මේ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම කියලා කියන්නේ? අපි නිර්වචනයෙන් බලමු මොකද්ද මේ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම කියන්නේ කියලා. වත්කමක හෝ වගකීමක අනාගත ප්‍රතිලාභ හෝ බැඳීම් වර්තමානයේ පවතින තත්ත්වයට අනුව තක්සේරු කර ඒවායේ ධාරණගයට අවශ්‍ය වන ගැළපීමක් කිරීමට කියනවා මොකද්ද? ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා කියනවා. ඔන්න මම ලියනවා වත්කමක හෝ වගකීමක අනාගත ප්‍රතිලාභ හෝ බැඳීම් වත්කමක හෝ වගකීමක අනාගත මොනවද ප්‍රතිලාභ හෝ බැඳීම් වර්තමානයේ පවතින තත්ත්වයට අනුව තක්සේරු කර කරන්ට් සිටුේෂන් එකට අනුව දැන් තියෙන තත්ත්වයට අනුව වර්තමානයේ පවතින තත්ත්වයට අනුව තක්සේරු කර වර්තමානයේ පවතින තත්ත්වයට අනුව තක්සේරු කර ඒවායේ ධාරණගයට අවශ්‍ය වන ගැළපීමක් කිරීම. ඒවායේ ධාරණගයට අවශ්‍ය වන ගැළපීමක් කිරීමට කියනවා මොකද්ද? ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම කියලා කියනවා. ඔන්න මම ආයෙ පැහැදිලි කරනවා මේක. වත්කමක හෝ වගකීමක මොනවද? වත්කමක හෝ වගකීමක අනාගත ප්‍රතිලාභ හෝ බැඳීම් වර්තමානයේ පවතින තත්ත්වයට අනුව present situation or current situation වර්තමානයේ පවතින තත්ත්වයට අනුව තක්සේරු කර ඒවායේ ධාරණගය කියලා කියන්නේ මොකද්ද? ඒවායේ ධාරණගයට අවශ්‍ය වන ගැළපීමක් කිරීමට කියනවා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා කියනවා. හරි. ඇස්තමේන්තු වෙනස් වීම වලට උදාහරණ ටිකක් අපි කතා කරමු. ඇස්තමේන්තු වෙනස් වීම වලට උදාහරණ. මේවා MCQ එකේ අහනවා ඇස්තමේන්තු වෙනස් වීමක්ද ප්‍රතිපත්ති වෙනස් වීමක්ද? අර මං කලින් කිව්ව උදාහරණ හොඳට මතක තියාගන්න. ඒවා MCQ එකේ අහනවා. මේක ඇස්තමේන්තු වෙනස් වීමක්ද ප්‍රතිපත්ති වෙනස් වීමක්ද කියලා අහනවා. එහෙනම් මේකට උදාහරණයක් ගත්තොත් එහෙම දේපල පිරියතේක ඵලදායී ජීව කාලය වෙනස් කිරීම. දේපල පිරියතේක ඵලදායී ජීව කාලය වෙනස් කිරීම. දේපල පිරියතේක ඵලදායී ජීව කාලය වෙනස් කිරීම. ඊළඟට හානි අලාභ ගැලපීම. හානි අලාභ ගැලපීම. ඒ කියන්නේ හානි අලාභ ගැලපීම. මොකද්ද මේ? වෙළඳ ලැබිය යුතු දෑ සම්බන්ධයෙන් හානි අලාභ ගැලපීම. ඊළඟට තොග පිරිවැයෙන් ශුද්ධ උපලබ්ධිය අගයට වාර්තා කිරීම. තොග පිරිවැයෙන් ශුද්ධ උපලබ්ධිත අගයට වාර්තා කිරීම. තොග පිරිවැයෙන් මොකද කරන්නේ? ශුද්ධ උපලබ්ධිත අගයට වාර්තා කරනවා. ශුද්ධ උපලබ්ධිත අගයට වාර්තා කිරීම. මේකත් ඇස්තමේන්තු වෙනසක්. ශුද්ධ උපලබ්ධිත අගයට වාර්තා කිරීම. ෂය ක්‍රමය සරල මාර්ග ක්‍රමයේ සිට සීනවන ශේෂ ක්‍රමයට වෙනස් කිරීම. ෂය ක්‍රමය සරල මාර්ග ක්‍රමයේ සිට දන්නමනේ ෂය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා. සරල මාර්ග ක්‍රමයට ෂය කරන්න පුළුවන්, හීනමන ශේෂ ක්‍රමයට ෂය කරන්න පුළුවන්. සරල මාර්ග ක්‍රමයේ සිට හීනවන ශේෂ ක්‍රමයට ෂය සරල මාර්ග ක්‍රමයේ සිට හීනවන ශේෂ ක්‍රමයට මාරු කිරීම. මේවා තමයි උදාහරණ. ඊළඟට දේපල පිරියතේක සුන්බුන් අගය වෙනස් කිරීම. දේපල පිරියතේක සුන්බුන් අගය වෙනස් කිරීම. ඇයි මම මෙච්චර මේ ඇස්තමේන්තු වෙනස් වීම ලිව්වේ? මේවා MCQ එකේ අහන හින්දා. මේවා ටිකක් ආબોධයේ තියෙන්න ඕනේ. ඇස්තමේන්තු වෙනසක් කියන්නේ මොකක්ද කියලා මම දැන් පැහැදිලි කරා.
ඇස්තමේන්තු වෙනස් වීම වලට උදාහරණ කතා කරා. ඒ කියන්නේ වත්කමක හෝ වගකීමක අනාගත ප්‍රතිලාභ හෝ බැඳීම් සම්බන්ධයෙන් වර්තමානයේදී පවතින තත්ත්වයට අනුව ඒවායේ ධාරණගයට ඉතින් බලන්නකො අවශ්‍ය වන ගැළපීමක් කිරීම. දේපල පිරියතේක ඵලදායී ජීවකාලය වෙනස් කිරීමේ ඇස්තමේන්තු වෙනස් වීමක්නේ ඵලදායී ජීවකාලය. ධාරණගයට අවශ්‍ය වන ගැළපීම. හානි කරන ලාභ ගැළපීම. මොකද කරන්නේ? වෙළඳ ලැබෙන දෑ වලින් හානි කරන ලාභ අයින් කරලා ඉවරලා හානි කරන ලාභ ගැළපීම. එහෙනම් ඒකත් ධාරණගයට අවශ්‍ය වන ගැළපීම. තොග පිරිවැයගේ සිට ශුද්ධ උපලබ්ධි දගයට වාර්තා කිරීම හෝ කපා හැරීම. පිරිවැයගේ සලකන්නේ නැතුව ශුද්ධ උපලබ්ධි දගය සලකනවා. ශුද්ධ උපලබ්ධි දගය සලකනවා. මොකද කරන්න ඕන? වර්තමානයේ පවතින තත්ත්වයට අනුව ධාරණගයට අවශ්‍ය වන ගැළපීම. ඇයි කලින් පිරිවැය මෙච්චරයි හැබැයි දැන් පවතින ශුද්ධ උපලබ්ධි දගය මොකද වෙන්නේ? පිරිවැයට වඩා අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ශුද්ධ උපලබ්ධි දගයට වාර්තා කිරීම. ධාරණගයට අවශ්‍ය වන ගැළපීමක් කිරීම. එහෙනම් ඒකත් මොකද්ද? ඇස්තමේන්තු වෙනස් වීම. ක්ෂය ක්‍රමයේ සරල මාර්ග ක්‍රමයේ සිට හීනවන ශේෂ ක්‍රමයට වෙනස් කිරීම. ක්ෂය ක්‍රමය සරල මාර්ග ක්‍රමයේ ඉඳන් හීනවන ශේෂ ක්‍රමයට වෙනස් කිරීම. දේපල පිරියත සුන්බුන්නගේ වෙනස් කිරීම. මේවා ඔක්කොම ඇස්තමේන්තු වෙනස් වීම. ධාරණගයට අවශ්‍ය වන ගැළපීම් මේ. පැහැදිලිනේ? එහෙනම් ඔන්න ඇස්තමේන්තු වෙනස් වීමක් කියන්නේ මොකක්ද කියලා එහෙනම් පැහැදිලි ඇති හැමෝටම. ඊළඟට ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම් තබන්නේ කොහොමද? ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම් තැබීම. ගිණුම් තැබීම කොහොමද මේ ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම් තබන්නේ? ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම් තබන්නේ කොහොමද? මෙන්න මෙහෙම. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම මොකද කරන්නේ? වර්තමානයට හා අනාගතයට බලපෑත්වෙන පරිදි ගිණුම් තැබිය යුතුයි. වර්තමානයට හා කොහෙටද? වර්තමානයට හා අනාගතයට. වර්තමානයට හා අනාගතයට මොකද වෙන්නේ? බලපැවැත්වෙන පරිදි ගිණුම් තැබිය යුතුයි. ගිණුම් තැබිය යුතුයි. මොනවද කරන්න ඕනේ? ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම් තබන්නේ කොහොමද? වර්තමානයට හා අනාගතයට බලපෑත්වෙන පරිදි ගිණුම් තබන්න ඕනේ. වර්තමානයට හා අනාගතයට බලපෑත්වෙන පරිදි ගිණුම් තබන්න ඕනේ. එහෙනම් මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් ඇස්තමේන්තු වෙනස් වීම යටතේ ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. වෙන දෙයක් කතා කරන්න නැහැ. තව පොඩි කාරණාවක් කියන්නම්. ඔයාලා ලියන්න මෙතන. මන් ලියන්නේ නෑ ඒක. මෙන්න මේකත් පොඩ්ඩක් විශේෂයෙන් මතක තියාගන්න. දැන් සමහර අවස්ථාවල ඔයාට එකපාරටම හිතාගන්න මේක හැමතැනටම ඇප්ලයි කරන්න එපා. ඔයාට හිතෙන්නේ නැහැ කියලා දැන් මම මේ කියන එක. දැන් ඇස්තමේන්තු වෙනසක්ද ප්‍රතිපත්ති වෙනසක්ද කියලා හඳුනා ගන්න අපහසු අවස්ථා තියෙනවනේ. ඒ අවස්ථාවක ඒක ඇස්තමේන්තු වෙනස් වීමක් විදිහට සලකන්න කියලා කියනවා. එහෙමයි කියලා ඔයාට හිතෙන්නේ නැහැ කියලා හිතෙන එක ඇස්තමේන්තු වෙනස් වීමක් වෙන්නේ නැහැ. මං කියන එක තේරෙනවනේ. හැබැයි සමහර අවස්ථාවල ඇත්තටම මේක ප්‍රතිපත්ති වෙනස් වීමක්ද ඇස්තමේන්තු වෙනස් වීමක්ද කියලා හොයාගන්න අමාරුයි. එහෙම අවස්ථාවකදී ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා හිතන්න කියලා කියනවා ඉතින්. පැහැදිලිද? ඕකේ. එහෙනම් මේ දුන්න උදාහරණ හැම එකක්ම හොඳට මතක තියාගන්න පේපර් එකේ හැම තැනම අහනවා ඉතින්. සංකල්පනාත්මක රාමුවෙත් මම හොඳ වීඩියෝ එකක් දාලා තියෙනවා. පේපර් එකේ අහන හැම කොටසක්ම ආවරණය කරලා තියෙනවා මේ වීඩියෝ එකේ. සංකල්පවලත් පේපර් එකේ අහන හැම කොටසක්ම ආවරණය කරලා තියෙනවා වීඩියෝ එකේ. සම්පූර්ණ වීඩියෝස් බලලා ඉවර වෙලා පාස් පේපර්ස් පොත ඇරෙන අදාළ ප්‍රශ්න කරොත් එහෙම Tamanට අවබෝධයක් ගන්න පුළුවන් බැයිද පුළුවන්ද කියලා කරන්න. එහෙනම් අපි යන් ඊළඟ මාතෘකාවට. අපි දැන් LKS 8 කතා කරන්නේ ගිණුම් කරන ප්‍රතිපත්ති. ඇස්තමේන්තු වෙනස් වීම. ඔය දෙක කතා කරා දැන්. ආයෙ කතා කරන්න තියෙනවා වැරදි කියන කොටස කතා කරන්න තියෙනවා. වැරදි. හරි. ඊළඟ අපිට කතා කරන්න තියෙන අවසාන මාතෘකාව තමයි වැරදි. මොනවද මේ වැරදි කියලා කියන්නේ? අපි වැරදි නිවැරදි කිරීම කියලා මේ මූල්‍ය ගිණුම්කරණයේ කොටසක් කතා කරනව නේද? දැන් මූල්‍ය ගිණුම්කරණය අපි මුලදී කතා කරනවනේ මේ මොනවද මේ
අවිනිශ්චිත ගිණුම් හා වැරදි නිවැරදි කිරීම කියලා කොටසක් කතා කරනවානේ. ඒ වැරදිද මේ කියන්නේ? හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. ඒ වැරදිද මේ කියන්නේ? නැහැ, ඒ වැරදි නෙවෙයි. ටික වෙලාවක් යනකොට තේරෙයි මේ කතා කරන්නේ ඒ වැරදි නෙවෙයි කියලා. එහෙනම් අපි නිර්වචනයේම බලමු හරියට මොකක්ද මේ වැරදි කියන්නේ කියලා. මොනවද? ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී. ඇයි මම මේ බෝඩ් එකේ ලියලිය මේ වීඩියෝ එක කරන්නේ? බෝඩ් එකේ ලියලිය කරනකොට මම ලියනකොට හිමීට ලියන්නේ. එතකොට මම නැවත ඒක රිපීට් කරනකොට ඔයාලට හොඳට ඇහෙනවා දෙපාරක් විතර රිපීට් කරනකොට. අනික මම බෝඩ් එකේ ලියනකොට ඔයාලා වීඩියෝ එක බලනකොට ඒක S2කින් දකින්නකොට ඔළුවට යන ප්‍රමාණය වැඩි. ඒ හින්දා තමයි මම මේ බෝඩ් එකේ ලියලිය මේ වැඩේ කරන්නේ. වැරදි කියන්නේ මොනවද? එහෙනම් නිර්වචනයම තමයි මම මේ කියන්නේ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු. සැලකිල්ලට ගනු ඇතැයි. සැලකිල්ලට ගනු ඇතැයි. සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු. සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු මොනවද? මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී පිළියෙල කරනවා කියලා කියන්නේ මොනවද? මුල ඉඳන් accounting process එක. පිළියෙල කිරීමේදී මොනවද accounting process එක කියන්නේ? ගනුදෙනු සිදු වෙනවා, මූලික පොත්වල තියෙනවා, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම දක්වා තියෙන process එකනේ. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු. සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු භාවිතා නොකිරීම නිසා. භාවිතා නොකිරීම නිසා. පෙර කාල පරිච්ඡේද එකක හෝ කිහිපයක සිදු වී ඇති අතහැරී. පෙර කාල පරිච්ඡේද එකක හෝ කිහිපයක සිදු වී ඇති. පෙර කාල පරිච්ඡේද එකක හෝ කිහිපයක සිදු වී ඇති අතහැරීම් මෙන්න මේවට කියනවා මොනවද? වැරදි කියලා කියනවා. එහෙනම් මොනවද මේ කියන්නේ? මොන මං ආයෙ නැවත මේ රිපීට් කරන ඔළුවට යනවා වැඩි හින්දා. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු. සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු භාවිතා නොකිරීම නිසා. ඒවා භාවිතා නොකිරීම නිසා පෙර කාල පරිච්ඡේද එකක හෝ කිහිපයක. මේ පෙර කාල පරිච්ඡේද එකක හෝ කිහිපයක සිදු වී ඇති අතහැරී. මේවට කියනවා LKS 8ට අනුව වැරදි කියලා. LKS කීයට අනුවද? 8ට අනුව වැරදි කියලා කියන්නේ මෙන්න මේ වැරදි වලට. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් මෙන්න මේ දේවල්. අපි වැරදි නිවැරදි කිරීම යටතේ කතා කරන්නේ විශේෂයෙන් මොනවා ගැනද? ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි ගැන කතා කරන්නේ. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි. ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි තමයි වැරදි නිවැරදි කිරීම යටතේ කතා කරන්නේ. හැබැයි මෙතන කතා කරන්නේ ඒවද? නැහැ. දැන් ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි තියෙනවා. ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි තියෙනවානේ. ශේෂ පිරික්සුමෙන් අනාවරණයම නොවන වැරදි. මේවා ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන්නේ නැහැ. ඒ හින්දා මේවා ගණන් ගන්න නැතුව මොකද වෙන්නේ? මේවා ගණන් ගන්න නැතුව අතීතයට යනවා.
මේවා ගණන් ගන්න නැතුව අතීතයට යනවා අතහැරෙනවා. අතයි ශේෂ පිරිසුමේ නාවරණය වෙන්නේ නැහනේ. අතීතෙට ගියොත් එහෙම මෙන්න මේ වගේ අතහැරීම් තමයි මෙන්න මේකේ ඇත්තරම කතා කරන්නේ. පැහැදිලිද? ශේෂ පිරිසුමේ අනාවරණය නොවන වැරදි වගේ තමයි මේකේ විශේෂයෙන් කතා කරන්නේ. ඒ වුණාට නිර්වචනයට අනුව මෙන්න මේ නිර්වචනේ හොඳට මතක තියාගන්න. LKS 8ට අනුව වැරදි කියන්නේ මොනවද කියලා. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු භාවිතා නොකිරීම නිසා පෙර කාල පරිච්ඡේද එකක හෝ කිහිපයක සිදු වී ඇති අතහැරීම් වලට කියන මොනවද වැරදි කියලා කියනවා. එහෙනම් මම මේ කිව්ව දෙකත් එක්ක ගලපගෙන හොඳට මේ වැරදි කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න. එතකොට මේ වැරදි නිවැරදි කිරීම සිදු කරන්න ඕනේ කොහොමද? දැන් මෙහෙම පෙර කාල පරිච්ඡේද එකක හෝ කිහිපයක වැරදි සිදු වෙලා ඔන්න දැන් අනාවරණය වෙනවා. මේ වැරදි අතීතානුයෝගීව නිවැරදි කිරීම සිදු කළ යුතුයි. මේවා නිවැරදි කරන්න ඕනේ කොහොමද? නිවැරදි කරන්න ඕනේ කොහොමද මේ වැරදි? මේවා අහු වුණොත් එහෙම අතීතානුයෝගීව නිවැරදි කිරීම සිදු කළ යුතුයි. මේවා අතීතානුයෝගීව නිවැරදි කිරීම සිදු කළ යුතුයි. එහෙනම් ඉතින් LKS 8 ප්‍රමිතයට අනුව ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එකේ LKS 8 ප්‍රමිතයට අනුව කතා කරන්න ඕන හැම එකක්ම මම කතා කරා. හොඳට හැම සිද්ධාන්තයක්ම බෝඩ් එකේ ලියලිය ඉතා හැමින් තමයි පැහැදිලි කරේ. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා තමන්ගේ පාස් පේපර්ස් පොතක් තියෙනවා නම් LKS 8ට අනුව තියෙන MCQs ටික කරලා බලන්න තමන්ට කරන්න බැයිද කියලා මම ගැරන්ටි කරලා කියනවා හැම MCQ එකක්ම කරන්න පුළුවන්. ඕනම MCQ එකක් කරන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉතින් මේ වීඩියෝ එක බලන් ඉතින් බලලා ඉවරලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන් හැමෝටම දන්න කට්ටියට මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ට. ඒතකොට ඒ කට්ටියටත් ඉතින් මේ වීඩියෝ එක බලලා හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට තව ප්‍රමිතරික ඊළඟට වීඩියෝ ටික එනවා ඉක්මනට. ඉතින් ප්‍රමිතරික ඔක්කොම ටික කතා කරන්න තමයි අපේ එම් එක තියෙන්නේ. අපි ඉතින් එහෙනම් next වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.